අද මම ඔයාලට අරගෙන ආවේ කෝපි කේක් එකක් හදාගන්න විදිහයි. මම කෝපි කේක් එක හදන්න අරගත්තේ බටර් කේක් එකේම රෙසිපි එකමයි. ඒ ප්‍රමාණවල්මයි අරගෙන තියෙන්නේ. අපේ පොඩි පුතා කෝපි කේක් අයිසින් කරලා කන්න කැමති නිසා මම කොටසක් අයිසින් කරලත් හදාගත්තා. මම කෝපි කේක් එක හදන්න ගත්ත ප්‍රමාණවල් ටික වීඩියෝ එකේ උඩින් සඳහන් කරන්නම්. අපේ ගෙදර ගෙනල්ලා තිබුණු කෝපි එකකින් තමයි මම කෝපි කේක් එක හැදුවේ. මෙන්න මේ කෝපි එකෙන්. මම මේ කෝපි එකෙන් මේස හැන්දක් කරදීසියට දාගත්තා. ඒකටම නටන උණු වතුර මේස හැන්දක් දාලා හොඳට දිය කරලා නිවෙන්න තියාගත්තා. ඊගාවට මම කේක් එක හදන්න ලෑස්ති වුණා. මුලටම මම බටර් ටික භාජනයකට දාලා මේ විදියට ටික වෙලාවක් බීට් කරගන්නවා. බටර් එකටම ඊගාවට මම සීනි ටික ටික එකතු කරලා බීට් කරගන්නවා. බිත්තර 4ත් ඒ විදියටම එක එක දාලා ආයෙමත් බීට් කරගන්නවා. අන්තිමටම කේක් මිශ්‍රණයෙන් පොඩ්ඩක් අතට අරගෙන බලන්න මේ විදියට සීනි ටික දිය වෙලාද කියලා. දැන් මගේ කේක් මිශ්‍රණයේ සීනි ටික දිය වෙලා නිසා මම මේ විදියට කිරිපිටි මේස හැන්දක් පාන් පිටියකට දාලා හොඳට කවලම් කරගන්නවා. ඊගාවට මම කිරිපිටි කවලම් කරගත්ත පාන් පිටි ටික මේ විදියට ටික ටික දාලා ආයෙමත් බීට් කරගන්නවා. ඔයාලට බීටරෙන් නැතුව මේක හැන්දකින් උනත් කවලම් කරගන්න පුළුවන්. ඔක්කොම පිටි ටික කවලම් වුණයින් පස්සේ දිය කරගත්ත කෝපි ටිකයි වැනිලා ටිකයි එකතු කරලා ආයෙමත් හෙමින් බීට් කරගන්නවා. කෝපි කේක් හදනකොට ඔයාලට කැමති කෝපි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම ටික කවලම් වුණයින් පස්සේ ඔයාලා කැමති නම් චුට්ටක් මේකෙන් අරගෙන රස බලන්න කෝපි රස ඔයාලට ඇතිද මතිද කියලා. ඔයාලට කේක් එකේ කෝපි රස මදි කියලා හිතෙනවා නම් ආයෙ ටිකක් දිය කරලා දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ පොඩි පුතා ගොඩාක් තික්ත රසට කෝපි කේක් කන්න ආස නැහැ. ඒ නිසා මම මේ ප්‍රමාණය දාගත්තේ. දැන් මම අන්තිමටම බේකින් පවුඩර් එකතු කරලා කවලම් කරලා තැටියට දාගන්නවා. ඊගාවට මම කේක් එක තුනී කරලා චුට්ටක් තට්ටු කරලා oven එකට දාලා කේක් එක බේක් කරගන්නවා. කෝපි කේක් එක බේක් වුණයින් පස්සේ මේ විදියට oven එකෙන් අරගෙන කූලින් රැක් එකට දාලා නිවෙන්න තියනවා. මේ වෙලාවේ නම් කේක් එකේ මාර සුවඳක් එනවා. කේක් එක නිවුණයින් පස්සේ කොටසක් මේ විදියට කෑලි වලට කපලා වෙනම තියාගත්තා. අනිත් කොටස අයිසින් කරන්න ලෑස්ති කරගත්තා. මම ඔයාලට මීට කලින් බටර් අයිසින් එක හදාගන්න විදිය කියලා දීලා තියෙනවා. මම මේ බටර් අයිසින් එකටම මේ විදියට දිය කරගත්ත කෝපි ටිකක් දාලා කවලම් කරගන්නවා. බටර් අයිසින් එකට වුණත් කෝපි තමන් කැමති රස අනුව දාගන්න පුළුවන්. ඔයාලා මිශ්‍ර කරයින් පස්සේ අයිසින් එකේ මිශ්‍රණයෙන් චුට්ටක් අරගෙන රස බලන්න. තමන්ට කෝපි රස ඇතිද මදිද කියලා. කෝපි රස මදි කියලා හිතෙනවා නම් ආයෙමත් දිය කරගත්ත කෝපි වලින් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊගාවට මම කපාගත්ත කේක් කොටසේ මේ විදියට කෝපි අයිසින් එක උඩින් ගා ගන්නවා. අයිසින් එක ගාගත්ත කෝපි කේක් ටික මේ විදියට කපාලා පිගානකින් තියාගෙන මම චූටියට කපාගත්ත කජු ටිකක් මේ විදියට උඩින් දාගන්නවා. පොඩි පුතා මේ විදියට තමයි කෝපි කේක් කන්න කැමති. මේ කෝපි කේක් එකේ රස තිත්තත් නැති හරිම රසක් තියෙන්නේ. ඔන්න මම මගේ පොඩි පුතාට හදපු කෝපි කේක් රෙසිපි එක ඔයාලට ගෙනාවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් මේ රෙසිපි එකට කේක් හදලා බලන්න. කේක් හැදුවොතින් මටත් පින්තූර එවන්න බලන්න. මේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.